මාකටිං වල පර්සෝනාස් හදාගෙන අපි කැම්පේන්ස් කරන්න පුළුවන් නම් සාර්ථක කැම්පේන්ස් කරන්න පුළුවන් සහ සාර්ථක කන්ටෙන්ට් ස්ට්‍රැටජිස් හදාගන්න පුළුවන්. අද අපි උදාහරණයක් එක්ක බලමු කොහොමද ඒ වගේ පර්සෝනා හදාගෙන ඉදිරියට යන්න කියලා. මම දැන් ChatGPT එකට ගිහින් create a detailed buyer persona for premier cosmetics in Sri Lanka for hair and skincare. Include age goals, challenges and what motivates their purchase decision කියලා type කරලා enter කරපු විගසම එයා personas තුනක් දුන්නා මට. ෂෙනාලි 25-40 අතර ඉන්න කෙනෙක්. එයාගේ හැම ඩීටේල් එකම දෙනවා. එයා කොහොමද බයි කරන්නේ, එයා ෆේස් කරන challenges මොනවද, ඒ විදිහටම තව මනෝරි කියලා කෙනෙක් ඉන්නවා 35-50 අතර. තව කෙනෙක් දෙනවා යසිරු කියලා 22-30 අතර. මේ ප්‍රොම්ප්ට් එකෙන් අපිට ලබා ගන්න පුළුවන් උනේ මෙයාලගේ ප්‍රොෆයිල් එක. මේ වගේ ප්‍රොෆයිල්ස් තමයි ඔයාලගෙන් hair නැත්නම් skin වලට items ගන්න. ඒ නිසා මේගොල්ලොන්ට content හදන්න, මේගොල්ලොන්ට campaign හදන්න කියලා. ඔයගොල්ලොන්ට personas හදා ගන්න ඕන නම් පොඩි help එකක් අවශ්‍ය නම් මගෙන් අහන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝම prompt එක type කරලා බලන්න. හැදුවෙන් පස්සේ ඔයගොල්ලෝ content එක හදන්න, advertisement එකේම හදන්න පුළුවන්. මේකෙන් හොඳ විදිහට ඔයගොල්ලෝ ad එකක් උනත් target කරන්න පුළුවන්. කාටද මම target කරන්න ඕනේ කියලා.